ඇස කන නාසය කියන්නේ මිනිසාට එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට මහෝපකාරී වන ඉන්ද්‍රියන් කිහිපයක්. ඉතින් සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ශරීරයට ගැලපෙන ආකාරයට මේ ඉන්ද්‍රියන් පිහිටා තිබුණත් සමහරක් පුද්ගලයන්ට අස්වාභාවික ආකාරයට මේ ඉන්ද්‍රියන් පිහිටන අවස්ථාද නැතුවම නොවේ. ඉතින් මිස්ටර් ලෝකයා YouTube channel එක කරා අපි අද ඔයාලට අරගෙන ආවේ මේ ආකාරයට ලෝකයේ විශාල මිනිස් අවයව කිහිපයක් සම්බන්ධ කරුණු කාරණාවන්. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න අපි යමුද වීඩියෝ එකට. සමන්තා රාම්ස්ටෙල් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ වර්තමානයේදී සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියක් ලෙස කටයුතු කරන කාන්තාවක්. ඉතින් අය ලෝකයක් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ වර්තමානයේදී කාන්තාවකට හිමි ලෝකයේ ලොකුම කට සඳහා වූ ලෝක වාර්තාව ඇය තබා ඇති නිසාවෙන්. ඇයගේ කට විවෘත කළ විට පළල සෙන්ටිමීටර 6.5 දෙකක් වන අතරම 2021 වර්ෂයේදී ඇය මෙයට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ආරම්භයේදී YouTube සහ TikTok සමාජ මාධ්‍යවලට තමන්ගේ විශාල කට විවෘත කරන වීඩියෝස් එක් කළ ඇය පසුව මේ වීඩියෝස් වෛරල් වීමෙන් පසුව ලෝකයේ පුරා ජනප්‍රියත්වයට පත් වුණා. ඇයගේ කට විවෘත කිරීමේදී බොහෝ දිනකට වඩා විශාල පළලක් තිබෙන බැවින් විශාල බර්ගර් එකක්, සම්පූර්ණ ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, විශාල ප්‍රමාණයේ කුකි බිස්කට් එකක් සහ කුඩා වයින් ග්ලාස් එකක්ද පහසුවෙන්ම කටතුලට දමා ගැනීමේ හැකියාව ඇය සතුව තිබෙනවා. නික් ස්ටෝබල් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ 2012 වර්ෂයේදී ලෝකයේ දිගම දිව ඇති මිනිසා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කිව්ව අයෙක්. ඉතින් මොහුගේ දිවේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර 10.1ක ප්‍රමාණයක් සටහන් කර තිබෙනවා. ඉතින් මේ දිග ප්‍රමාණයත් එක්ක මොහුට ඇති විශේෂ හැකියාවන් අතර තමන්ගේම දිවෙන් තමන්ගේම ඇස් දෙකට තට්ටු කර ගැනීමේ හැකියාව, ඒ වගේම දිවෙන් චිත්‍ර ඇඳීමේ හැකියාව සුවිශේෂී වෙනවා. නික් ස්ටෝබල්ගේ දිව ඔහුගේ නහය දික්මවා යන තරම් දිග ප්‍රමාණයකින් යුක්ත වීම කියන කාරණාව හේතු කොටගෙන හොලිවුඩයේ ෂෝට් ෆිල්ම් කිහිපයකට මොහුට රංගනයෙන් දායක වීමේ අවස්ථාවද හිමි වූ බව වැඩිදුරටත් සඳහන් කරන්න ඕනි. ඊළඟට අපි සඳහන් කරන්න යන්නේ ලෝකයේ දිගම නහය ඇති මිනිසා ගැනයි. ඉතින් නමින් මෙමෙත් ඕසිවරෙක් වන මොහු තුර්කි ජාතිකයෙකු වන අතර 2010 වර්ෂයේදී ලෝකයේ දිගම නහය හිමි මිනිසා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ඔහුගේ නාසයේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර 8.8ක් ලෙස සටහන් වන අතර එය මුහුණ මැදින් ඉතා දිගට ඉදිරියට පිහිටා තිබෙනවා. ඉතින් මේ නාසය මෙමෙත් ඕසිවරෙක්ට ස්වභාවිකවම හිමි වූ දෙයක් වන අතර මේ කරුණු කාරණා හේතු කරගෙන ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස් ඩේ වැඩසටහන් වලට කිහිප වරක්ම එක්වීමේ අවස්ථාව හිමි වූ බවද අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් මේ වගේ ලෝකය හා සම්බන්ධ අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන්ම මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.